සූදානම් වූ මේ දවස්වල වෙහෙසෙන් අදසු අපි සමගින් වේදා හදා ගන්නට බණ්ඩාරගම සිට පැමිණි අය මෙසේ සඳහන් කර තිබෙනවා එවැනි නිර්මාණ බිහි කිරීමට තව ශක්තිය දයි ලැබේවා. ගාල්ලේ සුවසාර හාමුදුරුවෝ මෙහෙම කියලා දෙනවා බොහොම ලස්සනයි අතිසාර්ථක වැඩක් බව සිහිපත් කරමි. සිසිල කුමාර මෙහෙම කියලා දෙනවා ඉතා ලස්සනයි ලබන අවුරුද්දේ ඊට වඩා ලස්සනට කරන්නට ගියා. මම සුබපතනවා ලීලා පෙරේරා මහත්මිය මෙසේ සඳහන් කරනවා අලුවෝ මුල්ලේ සිට නිර්මාණාත්මකයි ලස්සනයි. ඉතින් ඔබට පුළුවන් ඔබේ අදහස මේ පොත්පත්යේ සටහන් කරන්නට. වෛද්‍ය අමිල පෙරේරා මහතා මෙසේ සඳහන් කර තිබෙනවා පළමුව මම පින් අනුමෝදන් කරනවා මෙතන මහත්කාර විශ්මයජනක පහත්වීම ආලෝකමත් කරන්නට අවස්ථාව ලබා දීම පිළිබඳව මේ කෝඩුව නිර්මාණය කිරීමට දරදී ඇද්ද සියලු දෙනාටවත් විහාරාධිපති ස්වාමීන් වහන්සේලා ඒ වගේම විහාරාධිකාරී ස්වාමීන් වහන්සේලා සියලු දෙනාට ආයුර්ණ සැපබල ලැබේවා. ඉතින් වෛද්‍ය අමිල පෙරේරා තමයි එහෙම සටහනක් අපිට යොමු කර තිබෙන්නේ. ඔබට පුළුවන් ඔබේ අදහස මේ ස්ථානයේ මේ පොත්පත්යේ සටහන් කොට යන්නට එය නිර්මාණය කරන අපේ මේ දුමුදුත් අපේ මේ කඩියන්ට ප්‍රමහාවරාවට කිසිම බාධාවක් සුවිශේෂී අවස්ථාවක් වුණා මේක දවසේදී තවත් වෙනවාද ඕනේ ඉදිරිපත් කරන්නට මහා පහන් කෝඩුව මේ විස්මිත බව තමයි ඔබට මේ කෝඩුව තුලින් විදහා පාඩය පරිවාර කෝඩුව 80ක් පමණ භාවිතා කරමින් පහත මාලයේ තිබෙන පහන් කෝඩුව ටික විවිධාකාරයේ හැඩතලවාමේ උඩු යටි කුරුවෙමින් තමයි ගමන් කරන්නේ ඔබට මොනින්ම පෙන්නනවා ඇති. පහත මාලයේ තිබෙන කූරු ටික එකවරම උඩට යනවා උඩ තිබෙන කූරු ටික පහතට එනවා ටික වෙලාවක් බලන් හිටියොත් ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම රාජමාලිගාවේ ඉඳලා සේවකෙක් මැණිකක් කරන් එනවා. මැණික කරන් එන්නේ මැණික් උපදවන්නා වෙතට. මැණික් උපදවන්නා ඒ වෙලාවේ ඉන්නේ මස් කප ආහාරය සඳහා මස් කප ඉන්නේ ලිහිණියෙක් ඉන්නවා. ඒ ලිහිණිය මස් කන්න හරි ප්‍රියයි, ලේ රහට හරි ප්‍රියයි. ඉතින් මස් කපන්නාට ලබා දෙන මැණික ලිහිණියා විසින් ගිල දමනවා. කවුරුවත් දන්නේ නැහැ ලිහිණියා එම මැණික ගිල දැමුව බව. අවසානයේ සිද්ධ වෙන්නේ ලිහිණියාගේ බඩ බලලා මැණික ගන්නවා. එතනින් ගිය ස්වාමීන් වහන්සේ නමක් තමයි සැක කරන්නේ මේ මැණික ගත්ත කියලා. හැබැයි ස්වාමීන් වහන්සේ තමන්ගේ සිටේ තබාගෙන සිටිනවා එළියට පවසන්නේ නැතුව මැණික ගත්තේ ලිහිණියා බව. ඉතින් මැණික තියෙන ලිහිණියාගේ බඩේ අවසානයේදී ලිහිණියා මිය යනවා. බඩේ තිබෙන මැණික් ඔබ දමන්න නැවත ගන්නවා. හැබැයි ඒ වන විට සියල්ල සිදුවී අවසානයි. එවන් කතා පුවගම් තමයි මේ කතාව ඔබට දිගහැරෙන්නේ. ඉතින් ඔබට පුළුවන් ඔබේ අදහස ඔබට දැනෙන අය ඔබට හැඟෙන අය විහාරයේ අභිමානය ලෝක තියාපාන විශිෂ්ටතම මහා පාණ්ඩුවයි පහන් සිටින් ඔබ මේ තරමක සිටින්නේ. ඔබට පුළුවන් ඡායාරූපගත කරන්නට, ඒ වගේම වීඩියෝගත කරන්නට, ඒවා ලෝක පුරා සිටින ඔබේ මිතුරන්ට, ලංකාව පුරා සිටින ඔබේ මිතුරන්ට බෙදා හරින්නට ෂෙයා කරන්නට. ඉතින් පාරදුවේ සිට තවත් අදහසක් මෙසේ සයින්ඩුවන් කරලා දෙනවා. විස්මිතයි අලංකාරයි මේ නිර්මාණය කරන්නට දායක වූ සෑම දිනාටම ලබන වසරේ මේට වඩා නිර්මාණයක් කරන්නට ශක්තිය ලැබේවා. ස්තුතියි ඔබ ලබා දෙන මේ අදහසට. ඔබේ අදහස තුළින් දලදාවත්ත මහා විහාරස්ථානයේ විස්මිත පහන් කෝරුවයි ඔබ පහන් සිදින් අරගෙන සිටින්නේ. ලොකු කුඩු හයක් ගමන් කරනවා. ඒ ගමන් කරන කුඩු හය උඩු මහලට නවලා ගන්නවා. දැන් මේ පහළ මහලේ ගිය කුඩු හය උඩු මහලට නවා ගන්නවා. ඒකයි මම කියන්නේ
ඒ විස්තර දැනගන්න පොඩ්ඩක් වැඳිලා ඉදිරියට යන්න. දැන් උඩුමහලත් එක්ක කූඩු ටික සම්බන්ධ වුණා. දැන් උඩුමහලේ කරකිනවා වෙනත් ආකාරයකට. පහළ තිබුණු කූඩුව හැදේ නෙමෙයි උඩට ගිහිල්ලා දැන් කරකින්නේ. දැන් පහළ මහලේ කිසිම කූඩුවක් නැහැ. එහෙනම් මං කියන්නේ මේක යෝධපාන් කූඩුවක් කියලා. ඇයි? උඩුමහලේ තියෙන ප්‍රමාණය පහළ මහලේ නැහැ. එහෙනම් තව කිහිපින් බලන්න පහළ මහලේ මේ කූඩු පෙරලනකොට කොහොමද ප්‍රමාණය කියලා. එතකොට මං කියනවා යෝධපාන් කූඩුවක් නිර්මාණය කෙරුවා කියලා. බලන්න ලස්සන කූඩුවක් මේ විදියට සියුම් කැටයම් යොදලා ඊටමත් මේ කූඩු අලවන්න බැහැ. ඒගොල්ලෝ අලවන්න ගියොත් එකක් අලවයි පොළේ දෙවෙනි එකක් අලවයි පොළේ විදිකලා දාලා නැති කියලා යයි. එහෙම බෑ මේ කූඩු අලවන්න. හරිම පිළිගුණ කරන්න ඕන කැටයම් තමයි මේ ආලෝකන තියෙන්නේ. බලන්න මේක වටේ තියෙනවා ගල් කුළුණු 8ක් නිර්මාණය කළා. මේ ගල් කුළුණු 8ම කැරකෙනවා. දැන් කූඩුව පහළට ආවා පෙරලිලා. දැන් වෙනත් ආකාරයකට කැරකෙන්නේ තේන්නේ ඕගොල්ලන්ට අපිට. දැන් කූඩුව සම්පූර්ණයි. දැන් ඉහළ මහලේ ප්‍රමාණය පහළ මහලේ ප්‍රමාණයට සම කෙරුවා. එහෙනම් මේක යෝධ පහන් කූඩුවක්. ඉහළ ඇතුලේ තියෙන පොඩි කූඩු බලන්න කොහොමද එළියට අරන් කරකවන්නේ කියලා. ඉහළම මහලේ තියෙන කූඩු කරකිනවා. ඉහළ මහලේ තියෙන දිග කූඩු කරකවනවා. ඕක තමයි මේ තියෙන කූඩුවේ විශේෂත්වය. ඕවා බලන්න කියන්නේ නේද කියලා සුත්තක් බලලා යන්න කියලා. නිකම් කූඩුව බලාගෙන ගියාට ওই දේවල් තේරුම් ගන්න අමාරුයි.